කෙල්ලේ සිංහල අවුරුද්දට ළඟ වෙනවා. පොඩ්ඩක් ඒවා දොර ලස්සලා දානවද? තමයි ලොකු නෝනා. මුදලාලි මට ලිස්ට් එකක් හම්බුයි දෙතෙන්නුයි පන්සලෙදි දෙන්නවද? ඒ ටික විතරයි. ඔව් මුදලාලි. මෙන්න. මාසේ අන්තිමට දෙන්න පොත දානවද? මම පොතේ දාන්න. අයියෝ මොකද මේ? හොඳටම බීලා නේද? ඇයි මෙහෙම ජීවිතේ නාස්ති කරගන්නේ? එන්න අපි යමු පන්සලට. කාත් කවුරුවත් නැති අනාථයන් අපි යමු පන්සලට. පන්සල කොයි? සුවපත් වේ. නොනගතේට පන්සල් ලාවද? එහෙම නැති හම්බුනේ. මේ තරංග ළමයාත් මම බොහොම කාලෙකින් දැක්කේ. බලන්න හම්බුනේ අද වගේ හොඳ ඇසෙන්නේ මංස දීලා. මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරලා 80න් ජීවත් වෙනවා කියන්නේ මිනිස්සුක පෙරේතෙක් වගේ. අනේ අපේ ආමුරනේ මට මේ රෝගේ කවුරුවත්ම නැහැනේ අපේ ආමුරනේ. මං තනි වෙච්ච මිනිස්සෙක්. සුරාමේරය කියන්නේ පරිහානියට මගක්. හිත මිතුරන් ඈත් කරනවා, සමාජය පිළිකුල් කරනවා, වස්තුව ධනෙ දීපල නැති නැවති වෙලා යනවා. අතීතයේ සිංහලයෝ වැව් අමුණු වේර විහාර හැදුවා. අන්න ඒ වගේ උදාර සිංහලෙක් මගේ පුතා. ඉතින් අපේ ආමුරනේ මෙන්න බලන්න. මට පොරොන්දු වෙන්න. මේ මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙනවා නම් මම සදාතනයත් එක්ක හැමදාම ඉන්නවා. අනිවාර්යෙන් මං ඈත් වෙනවා. එන්න ලොකු නෝනා කොහොමද දරුවෝ ඇහිලා කියන්නේ ඒ ළමයට දෙන්න කියන්නේ? තරංග පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. ඒ වගේ. ඉතින් මේ ළමයා දැන් බොහොම හොඳ වෙලා කියන ආරංචි වුණා. ඒක හොඳයි. නැත්තම් හතර වටේ බීලා ඇවිද ජීවිතේ නාස්ති කරගෙන හිටියේ. ඒක හොඳයි. මේ අලුත් අවුරුද්දේ ඉඳන් හොඳට ජීවත් වෙන්න බලා ගන්නවා. ඔය ලොකු මහත්තයා මම වදින්නේ ඒකනේ මේ සපුනේ අපේ දරුවෙක් වගේ තමයි මේකද හැදුනේ නේද හාමිනේ. ඔව් ඒක නම් ඇත්ත තමයි. ඔය ළමයි මේ දරුවා හොඳට බලා ගන්නවා. අනිවාර්යෙන් අඳුරාත් හරි අරන් ඉන්න සකුලට අවුරුදු තෑග්ගක්. මට අනේ බොහොම ස්තුතියි ලොකු නෝනා. මේ ළමයට හොඳට ජීවත් වෙන්න ඕන හොඳද? අර බලපංකු බං අර වලංකෙල් අර බේබද්දත් එක්කන් අතට උකුළු මුකුළු කර කර ඉන්නේ හැටි බලංකු අර මල සමයම් කුමාරයන් වෙතට යමු යමු. අවුදු කුමාරයා බලමු තරංකාරී විදිහට ප්‍රමේන්නේ සුපුනි. ඊළඟට පියුමි වශයෙන් තේරිපත් වූ සප්පුනි නිසංසලා මෙනවිය පළමු ස්ථානය දිනාගෙන ඇති බව දන්වා සිටිනවා.